මෙච්චර රෑ වෙලා කවුද මේ ගෙදරට ඇවිල්ලා තියෙන්නේ? අයියෝ කොමේ ටෝච් එක. ඔයාට නිින්ද යන්නේ නෑ වගේද නෙතු? මොකද්ද මේ? භයානක ආත්මය ගෙන්නන අමුතු ක්‍රීඩාව. වෙක්ස් ඔයා මෙතන ඉන්නවද? ඊයේ රෑ මං හීනෙන් දැක්කේ වෙක්ස්වද? වෙක්ස්? මේ කියලුවසින් කොල්ල එකත් සෙට් කරගත්තද දන්නේ? අනේ දෙයියනේ අපේ පවුලේ ගෞරවේ. මං කොහමද පාර බැහැලා යන්නේ? මං ඉඳලා වැඩක් නැහැ. මං මැරෙනවා. මොකටද මං මැරෙන්නේ? කවුද වෙක්ස් කියන්නේ? ආපෝවා මෙවටත් එපා දෙයක් නෑනේ. එපා දෙයක් හරි ඕන දෙයක් හරි. මට ඕනි දේ මං අහනවා. මට කියලා ඔය දත් ටික බඩට යවා ගන්න නැතුව මං අහපු දෙයට උත්තර දෙනවද? වෙක්ස් කියන්නේ හොල්මනක්ලු. ඒත් අම්මේ මම ඊයේ රෑ හොල්මනව දැක්කා. හිතන දේ වෙන්නේ නැහැ, වෙන දේ හිතා ගන්න බෑ. මේ ලෝකේ හොල්මන් කියලා ජීවී කොටසක් නෑ බං. හිටියොත් එන්න මට කියන්නකෝ. මෙහෙම කරලා අරගෙන මෙහෙම කරලා පයින් එකක් ගහලා එළියට දාන්නේ. විකාර. වෙක්ස් කියලා එක්කෙනෙක් නැති වෙන්න බෑ. මං හීනෙනුත් දැක්කේ. අනික මේ ෆෝන් එකෙත් තියෙන්නේ. ඉන්නකෝ මං හොයාගන්නම්කෝ මේක. ඉටිපන්දන් ටිකත් හරි. ලයිටුත් ඔෆ්. දැන් ඉතින් වෙක්ස් කියලා තුන් පාරක් කියන්න තමයි තියෙන්නේ. Yeah, boy. ආපෝ මේ මල හොන්තු අදත් නින්දෙන් ඇවිල්ලානේ. ෂි පුදුම වදයක් තියෙන්නේ අප්පා. වෙක්ස් ඔයා මෙතන ඉන්නවද? වෙක්ස් ඔයා මෙතන ඉන්නවද? වෙක්ස් ඔයා මෙතන ඉන්නවද? කෝ කවුරුත් නෑනේ. මං කිව්වා වැරදිද? ආපහු සරයක් කියලා බලමුකෝ. වෙක්ස් ඔයා මෙතන ඉන්නවද? ඔව් අනේ. ඊයේ අල්ලපු ගෙදර නිත්මයක් කළා ගෙදර ගියා. ඇත්තටම ඔයාලට වෙන වැඩක් නැද්ද වෙක්ස් ගතා මාව ගෙන්නන්නේ? එතකොට ඔයාද වෙක්ස් කියන්නේ? අප්පට තිරි කලන් දැම්ම නේද? කළුවරේ හරියට පේන්නෙත් නෑ. නංගි අයියෝ ඉඳලා මටත් වෙන වැඩ. මේ මම හිතන්නේ අමුතුර කලන්ට දැම්මා. මනත්ති ලව්වා.
මෙයා මට හැමදේම කිව්වා. වෙක්ස් කියන්නේ හරිම දෙයක්. යකා කියන්න එපා. මං එච්චර දරුන් නෑ. භූතයා කියන්නකෝ. එහෙමත් එකක්ද? දැන් ඔය ළමයාට ළමයා කියන්න එපා. මං එච්චර දරුන් නැහැ. භූතයා කියලා කියන්නකෝ. අයියෝ මමයි මෙතන වැඩි හිටියා. මං අහන දෙයට විතරක් උත්තර දෙනවා. වෙක්ස්ට මේ අපි ඉන්න වගේ සාමාන්‍ය පරිසරයේ ඉන්න එක ප්‍රශ්නයක් නෙමෙයිද? නෑ මං අහන්නේ මේ ඉරෙලියෙම ඉන්න ප්‍රශ්නයක් නෙමෙයිද ඔයාට? මං මල පෙරේතේ කුම්බාණ්ඩේ ගිරියකෙක් නෙවෙයිනේ. මං චිල් එකේ ඉන්න ආතල් භූතේ. ආතල් යකෙක් කියලා නම් පේනවා මටත්. මේ ඔය ළමයාට මොනවද කරන්න පුළුවන්? වෙක්ස්ට ඕන දෙයක් මවන්න පුළුවන් අම්මේ. මං තමසකෙන් ඇහුවේ නෑනේ. තමස කටහනවා. මට පොල් ගන්න පුළුවන්. මිදුලතු ගන්න පුළුවන්. රෙදි සෝදන්න පුළුවන්. පොල් ගන්න රෙදි හොදන්න යා මටත් පුළුවන් බා. මං අහන්නේ අර ඇලඩින්ගේ භූතයා සිතූ පැතූ දෙයක් මවන්නේ. අන්න ඒ වගේ මොනවද කරන්න පුළුවන්? හරි අම්මට මොනවද ඕනි දෙයක් ඉල්ලන්නේ දැන් මාවලා දෙනවා. මට ලොකු දේවල් මවලා දෙන්න ඕනි නෑ. බෑග් එකක් පුරවලා සල්ලි මවලා දෙන්නකෝ. අයියෝ සුළු දෙයක් නේ. Oh my god. අනේ පුතේ ඔයා නම් දෙයියෙක්. දෙයියෙක් නෙවෙයි මං භූතයෙක්. හරි. වව් වෙක්ස් ඔයා නම් සුපර්. හොල්මන්නේ කිව්වා අම්මට චොර වෙලා. බලන දකින්න අයට පිස්සු හැදෙනවා. හයි අපේ සුපිරි වෙක්ස් භූතයා. ඉල්ලන ඕනි දෙයක් දෙන සූර දූතයා. හයි අපේ යාළු සුපිරි වීරයා. ඉල්ලන ඕනි දෙයක් මවන සුපිරි භූතයා. අපේ අම්මා බය නම් නෑ වෙක්සින්නකං. සීන් එකේ ඉන්නේ අම්මා වෙක්සින්නකං. බය වෙන්න දෙයක් නෑ අපිට වෙක්සින්නකං. සල්ලි ඕනි නෑ අපිට වෙක්ස් ඉන්නකං. කැරකිලා දෙකට නැවිලා. හිතන පතන දේ මවන්න අපේ පුංචි වෙක්ස්. හිටි හැටියෙම නැතු මවපු අපේ පුංචි වෙක්ස්. අම්මගේම චූටි පුතා වෙලානේ දැන් වෙක්ස්. හැමෝගෙම සුපිරි වීරයානේ අපේ පුංචි වෙක්ස්. හොල්මන්නේ කිව්වා අම්මත් අද චොර වෙලා. බලන දකින්න අයට පිස්සු හැදෙනවා. හයි අපේ සුපිරි වෙක්ස් භූතයා. ඉල්ලන ඕනි දෙයක් දෙන සූර දූතයා. හයි අපේ යාළු සුපිරි වීරයා. ඉල්ලන ඕනි දෙයක් මවන සුපිරි භූතයා. මේ අම්මේ මම ආයි මගේ භූත ලෝකෙට යන්නද? පිස්සුද? අනේ මේ කොහෙවත් යන්න එපා මගේ දෙයියෝ. දෙයියෝ නෙවෙයි යන්නේ මම භූතයා. භූතයා වුණාට ඉතින් දෙයියා වගේ තමයි. අපිට එක එකව මවලා දෙනවනේ. මට චුට්ටක් පැටලුණා. මේ අපේ කොල්ල හැම ඔයාගේ මොන හරි ඉල්ලුවොත් මවලා නම් දෙන්න එපා. මොකද ඕක ඔය බයික් ඉල්ලන්නේ. බයික් ඉල්ලගෙන ඕක ඕගේ ගිහින් අඩු දෙක තලා ගත්තොත් මටමයි ඒ කරදරේ. මේ මම රෙදි ටික වැලට දාලා එන්න. මේ වෙක්ස් ඔයා මට විතරයි නනේ මුකුත් මවලා දුන්නේ නැත්තේ. මටත් මොන හරි මවලා දෙනවකෝ. මවලා නම් දෙන්න පුළුවන්. අපේ කොල්ල හැම ඔයාගේ මොන හරි ඉල්ලුවොත් මවලා නම් දෙන්න එපා. බෑ. ඔයාට නම් මුකුත් මවලා දෙන්න බෑ. ඒ වෙක්ස් එහෙම කරන්න එපා. කොල්ලොන්ට බලු වැඩ කරන්න එපා ඔයි. මට බෑ. දැන් බෑද? බෑ. දැන් බෑ. කිව්වනේ එකපාරක්. බෑ. උඹට මම බුදුයි ගහන්න නම් එපා. මම භූතෙන්නේ. මට අතුරු දහන්න එන්න පුළුවන්. මට හුදු
මොකද්ද නංගී